අයිබෝන් කොහොමද යාළුවනේ අද මේ ටික යාළුවන්ට විශේෂ කෙනෙක් අඳුනා දෙන්නට ඕන කියලා හිතුණා මේ වෙලාවේ ලයිව් එකක් ආවෙත් ඒ නිසාමයි මේ ඉන්නේ බුත්සන්දි වෙන ප්‍රථමයි දෙබරෝය ජාතික පාසල ඇය මේ වෙලාවේ මම සම්බන්ධ කරගන්න හේතුවක් තිබ්බා ඇය ගියවර 10 ශ්‍රේණියේ හිටියේ 10 ශ්‍රේණියේදී බුත්සන්දි අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා මේ පාර ආව ප්‍රතිඵල වලින් විශිෂ්ට සාමාර්ථ 9ක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒ සාමාර්ථ 9ක් ලබාගෙන මේ ජයග්‍රහණය කළ දෙන. ඉතින් මේ විශේෂ ජයග්‍රහණයක් බුත්සන්දි 10 ශ්‍රේණියේදී මේ දක්වපු දක්ෂතාවය ඇයගේ අනාගතය ගැන ඇය අනාගතේ කොහෙට යයිද කියන එකේ පෙර නිමිති පළ කළා. ඉතින් බුත්සන්දිත් එක්ක චුට්ටක් කතා කරන්න හිතුවා. බුත්සන්දි මොකද හිතෙන්නේ ඔබ ලබාගත් ජයග්‍රහණය ගැන? මේක ඇත්තටම මේ රටේ ඉන්න තවත් පාසල් දරුවන්ට ඉතා අගනා විශිෂ්ට දිරිගැන්වීමක්. බුත්සන්දි මොකද කියන්නේ මේ වෙලාවේ? ඇත්තටම සතුටුයි මම ලබපු ජයග්‍රහණය ගැන. විෂය බාහිර වගේම මගේ අධ්‍යාපන කටයුතු වලටත් හොඳින් අවධානය දීලා 10 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඒ සමර්ථ 9ක් ගන්න පුළුවන් වුණා. ඉතින් මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා මගේ අම්මට තාත්තට ඒ වගේම මට උගන්වපු ගුරුවරුන් හැමෝටම ස්තුතිවන්ත වෙන්න මගේ ජයග්‍රහණය ගැන. ඇත්තටම මට සතුටුයි. බුත්සන්දි දැන් මේ වගේ තවත් කට්ටිය ඉන්න පුළුවන් ලංකාවේ මේ විදිහට මේ ඔබ වගේ තව මේ ජයග්‍රහණ ලබන්න. දැන් ඒගොල්ලන්ට මොකක්ද බුත්සන්දිට දෙන්න තියෙන අවවාදය හෝ ආදර්ශය මොකක්ද? ඔව් සර් ඇත්තටම පුළුවන්. අපිට මේක එකක් තියෙනවා නම් අපිට ඒක වෙනුවෙන් කැප වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපිට අපේ ගෝල්ස් අචීව් කරගන්න පුළුවන්. ඉතින් අපේ ගෝල්ස් අචීව් කරගෙන අපි අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕනේ. ඉතින් හොඳට මහන්සි වෙලා කැප වෙලා අදිෂ්ඨානින් යුතුව වැඩ කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට වෙන් කරන්න පුළුවන්. හරි. මේ ජයග්‍රහණය පිටුපස්සේ අනිවාර්යයෙන්ම බුත්සන්දි කිව්වා වගේ බුත්සන්දිගේ දෙමව්පියෝ ඉන්නවනේ. මේ ඒ අතරේ මේ ඇවිල්ලා ඉන්නේ බුත්සන්දිගේ අම්මා. ඔබතුමගෙන් අහන්න කැමතියි. ඇයි බුත්සන්දියට මේ වගේ ඉලක්කයක් ලබා දුන්නේ? බුත්සන්දි කැමැත්තෙන්ද මේක ලබා ගත්තේ? ඔව් බුත්සන්දි කිව්වා මේ බුත්සන්දිට එහෙම අධ්‍යාපන කටයුතු වල නිරත වෙද්දී යාත්ම ගැටලුවක් නැහැ. එයා ඇත්තටම සූදානම් වුණේ 9 වසරේදී යන්න. ඉතින් අපිට පොඩි බයක් හිතුණා 9 වසරේදී එයාට 10 11 සිලබස් එක කවර් කරගන්න බැරි වෙයි කියලා. ඒ නිසා මේ අපි පොඩ්ඩක් තව අවුරුද්දක් ඉන්න බලන්න කියලා එයාට 10 වසරේදී ඒක කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි මට හිතෙනවා 9 වසරේදී ඒ අවස්ථාව ලබා ගන්න එයා ඒකත් කරනවා කියලා. බුත්සන්දිගේ විශේෂත්වයක් තියෙන විෂය බාහිර ක්‍රියාකාරකම් රසක් කියව. මොනවද බුත්සන්දි ඒව කරේ? මොනවද කරේ? මම සමස්ත ලංකා ඉංග්‍රීසි කතිකාංශයෙන් ප්‍රථම ස්ථානය අරන් තිනවා. ඒ වගේම සමස්ත ලංකා ඉංග්‍රීසි රචනා විෂයෙන් දෙවන ස්ථානය ලබාගෙන තිනවා. ඒ වගේම 2022 23 24 අවුරුදු තුනේදීම නැටුම් තරඟවලදී සමස්ත ලංකා නියෝජනය කරලා තිනවා. ඒ වගේම ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවට සහභාගී වෙලා තිනවා. ඒ වගේම පාසලේ ඉංග්‍රීසි භාෂා තරඟ, සිංහල භාෂා තරඟ, ඒ වගේම විවාද තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ බුත්සන්දි মালටි ටැලන්ටඩ් කෙනෙක්. ඉතින් බුත්සන්දි දුවට ඊටාම හදවතින්ම සුවපතනවා ඇගේ ඉදිරි ගමන වෙනුවෙන්, ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන්. බුත්සන්දි අද මේ තියෙන දක්ෂතාවය මේ ලෝකේ ඉස්සරහටත් අරන් ගිහිල්ලා මේ ලෝකයට අපේ රටට වැඩදායි සේවයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි බුත්සන්දි මේ අසාවට සහභාගී බොහොම ස්තුතියි ඔබතුමියට.